ප්‍රේමය බිඳ වැටෙන කල්හි ඇතිවන සංවේගය ඒ ඉපදී වැඩි එන කල්හි ජනනය වන ප්‍රහර්ෂණය තරම් බලවත්. ස්වභාදහමද මානව සමාජයේද බලපාන චලන න්‍යාම ධර්මයට විපරිණාමයට ගෝචර නොවන කිසිදු දෙයක් මේ මෙහිවිට තිබේද. ප්‍රේමයට පමණ විසෙසි වෙනත් ඉරණමක්ද මෙලව නැත. ලෝකයේ ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි. ජීවිතය පුදුමාකාරයි. ප්‍රේමය විෂමාකාරයි. මේ න්‍යාම ධර්මයට අනුව සමාජය චලනය වෙනවා. වෙනස් වෙනවා. දුෂ්ට වෙනවා. ප්‍රචණ්ඩ වෙනවා. ඒ නිසා මිනිස්සුන්ද වෙනස් වෙනවා. ප්‍රේමය යනු මිනිසුන් දෙදෙනෙකු අතර ඇතිවන ලෙන්ගතු බැඳීමක් විනා අන් කුමක්ද? පෙම් බැඳීම් හට ගනී බොහෝ පෙම් ඵල හිලව් ඉක්මනින් හෝ කල්ගත වී හෝ බිඳියයි. එහෙත් උනුන් අතර සුඛ ප්‍රහර්ෂණයෙන් ගෙවුණු මතකය සදාමරණීය නොවේද? රාධා ක්‍රිෂ්ණා පෙම්ජුවල අපට හමුවන්නේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය. යමුනා ගන්තෙර තීරේ යනු රාධා ක්‍රිෂ්ණා පෙම්වතුන් යුවල නුගිනුරා ප්‍රේමයෙන් වශී වී කෙලිදොලෙන් වාසය කළ ස්ථාන. එහිදී ඔවුන් අපරිමිත ප්‍රේමයෙන් අලෝලනය වෙලා අන්ධ වෙලා කාම සම්භෝගයේ පවා යෙදලා තිබෙනවා. මේ ගීතයේ එන පරිසර වැනුම් හා කාව්‍යම යෙදුම් රාධා තුල බිඳී ගිය ප්‍රේම විචිතය යලි ප්‍රතිස්ථාපනය කර ගැනීමට පවත්නා අභිලාෂයේ සුන්දරත්වය හංගවනවා. මේ ගීතය කාම සම්භෝගයේ ඉල්ලා නගන රාවයක් වගේ. ශ්‍රී කෘෂ්ණ හෙවත් ක්‍රිෂ්ණා යනු කවුරුන්ද? ඔහු විෂ්ණු දෙවියන්ගේ අවතාරය කියලා අපිට කියන්නට පුළුවන්. හින්දු පුරාණෝක්ති වලට අනුව විෂ්ණු යනු ලෝ සුරකින්නා. එහෙම නැත්නම් ලෝකයේ තිර පැවැත්මට, ධර්මයේ රැකීමට, අදමිටුවන් විනාශ කිරීමට නේක වේශයන්ගෙන් විෂ්ණු ලෝ පහළ වන බව හින්දු භක්තිකයෝ විශ්වාස කරනවා. විෂ්ණුට අවතාර 9ක් තියෙනවා. අපි දන්නවා මත්ස්‍ය, කුර්ම, වරහා, නරසිංහ, මානව, පරශුනම, රාම, කෘෂ්ණ, බුද්ධ යන අවතාර 9. කෘෂ්ණ ලෝව පහළ වෙලා තියෙනවා ඒ ආකාරයෙන්. මේ අවතාර අතරින් වඩා ජනප්‍රිය වුණේ රාමසා ක්‍රිෂ්ණා. ක්‍රිස්තුපුර 3 වන සියවසේ වාල්මීකි නැමැති ඍෂිවරයා රාමා චරිතය ඇසුරින් රාමායනය නම් කෘතිය අතිශය ජනප්‍රිය ප්‍රබන්ධය රචනා කරනවා. ක්‍රිෂ්ණා වඩාත්ම ජනප්‍රිය වුණේ ඔහුගේ ආදරවන්තිය වන රාධා නැමැති රූමත් ගෝපිකාව නිසා. ගොපල්ලකු සහ ගෝපිකාවක් වන ක්‍රිෂ්ණා රාධා පෙම්ජුවල කුඩා කාලයේ පටන්ම හැදී වැඩුණේ මේ වෘන්දාවනය හෙවත් හිමාල ආසන්නයේ ගමක. ක්‍රිෂ්ණා කාලවර්ණයි. එහෙත් රූපශ්‍රියෙන් අගතැන්පත්. වෘන්දාවන ගැබ්බසල ගෝපිකාවෝ ක්‍රිෂ්ණාට වසී වෙලා තමයි හිටියේ. ක්‍රිෂ්ණාගේ රූපයත් නුවණත් ශක්තියත් වෘන්දාවනයේ සිසාරා මේ ගොපළු දනව් ගම් දනව් අතර පැතිර ගියා. බටහරා වාදනයට 100 දස්කම් විස්කම් පෑ ක්‍රිෂ්ණා කතුන්ගේ සිත් වශී කරන ඉන්ද්‍රජාලිකයෙක් බවට පත් වුණා. ගෝපිකාවෝ ඔහුගේ වස්තනු රාවේ නොඅසා රාත්‍රී නිින්දට ගියේ නැහැ. ගමේ ගෝපිකාවෝ වගේම වැන්දඹු කාන්තාවෝ ක්‍රිෂ්ණාගේ හදවත දිනා ගැනීමට පොර කෑවා. රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘත්තාන්තය ශෝකාන්තයක් වුණත් ඒ ඇසුරින් සාහිත්‍යකරුවෝ විවිධ නිමැවුම් කරා. ඇතමෙක් කවි ගීත ලිව්වා. තවත් අයෙක් චිත්‍රමූර්ති කලා කැටයම් කරා. ඔවුන් රාධා ක්‍රිෂ්ණා ලෝකයේ අමරණීය පෙම්යුවලක් බවට පත් කරා. ක්‍රිෂ්ණාට තිබුණේ ඊටාම සල්ලාල ජීවිතයක්. රාධාගින් පමණක් සෑහීමට පත් නොවූ ඔහු වෙනත් ගෝපිකාවන් සමග රැය පහන් කරා. ක්‍රිෂ්ණාගේ අනග රැඟුම් නොවිසූ රාධා අවසානයේ ඔහු අතහැරියා. ඒත් ඇය ඔහුට දිවිහිමියෙන් පෙම් කළා. ඔහු සමග ගෙවූ සුමිහිරි අතීත මත්තකය සිතේ ගොලි කරගෙන පෙම් නටබුන් අතර අතරමං වී දුක් විඳා. මේ ගීතයට බිඳී ගිය ප්‍රේම වෘත්තාන්තයක් ගෝචර වෙනවා. එයින් හටගත්
ඉමහත් සෝ තැවුලින් තැවෙන පෙම්වතිය තම හෘද අභ්‍යන්තරයට ඔහුගේ ප්‍රේමාගමනය පතා සිටින්න. සුනිල් අරිරත්නයෝ මේ ගීතය ඉතාමත් අලංකාරවත් ලෙස උපමා උපමේ භාවිතා කරමින් හරි අපූර්වට නිර්මාණය කරනවා. යමුනා ගන්තෙර තමළු ලතා සෙවනේ යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිඳේ. මේ ගීතයේ ස්ථායි කොටසෙන් රාධා ජීවත් වන පරිසරය පිළිබඳව යම් ඉඟියක් සපයනවා. යමුනා ගඟ අසබඩ හිමාලයට ආසන්නයේ තාමලී නමින් ලස්සන මල්වැල් වර්ගයක් සුපුෂ්පිත වන බවත් ඒවා අවරශ්මියෙන් වසන් වීමට සෙවන සදන බවත් කියන. මේ මල්වැල් ආරක්කු පෙළක් මෙන් වනාන්තරය අලංකාර කරනවා. මේ යොහොඹු කුසුම් යහනක් ඇති බව සුනිල් අරිරත්නයෝ පවසනවා. යොහොඹු කුසුම් යනු අශෝක මල් වලට කියන නම. අශෝක මල් දසත සුගන්ධවත් පතුරවමින් පළසක් මෙන් බිම වැතිලී සිටිනවා. කවි අය යහනක් කොට දකිනවා. රාධා මෙකී අශෝක මල් ඇතිරූ යහනට වෙලා අපේක්ෂා දල්වමින් බලා සිටින්නේ ක්‍රිෂ්ණා යලි එනතුරුයි. එහෙත් ගොපිලියන් සමග අනාචාරයේ ගිය ක්‍රිෂ්ණා යලි ඒ විද කියන ප්‍රශ්නාර්ථය පෙහිත් තුළ මතුවෙනවා. තාමලී යොහොඹු වැනි පියුම් වල වර්ණ ගන්ධ ගුණ සම්පත්තිය කෙතරම් විභූතිමත්ද. රාධාගේ අනුරාගික හැඟීම් විරහ වේදනා සුසුම් ප්‍රේමී ප්‍රීති ප්‍රමෝද උත්තාමය කිරීමට මේ සංකේතාර්ථ උපමා රූපක මොනතරම් නම් ඖචිත්‍යද යා නොකියාම බැරිය. ඔවුන් සිප වැළඳගෙන පෙම්සුව විදී යොහොඹු කුසුම් යහන අද පාළු වෙලා ගිහිල්ලා. එහි සිටින්නේ අද රාධා පමණයි. පෙම් සැඩ සුළගේ විසුල අශෝකමල් පෙති අයට ඔච්චම් කරනවා. අතීත මතකාවර්ජනයෙන් ඔද්දල් වී රාධා සිතින් වැළපෙනවා. එහෙත් ඇගේ සිත පෙර සැමරුම් පිටුව දිගේ ගමන් කරනවා. නලවත බබලන සඳන තලාවයි සිරුරත ගණනිල් මේඝවලාවයි මානස විලමැද රණතිස රාඩනී වෘන්දාවනයේ වසන්තයයි. කාල වර්ණ දේහයකට හිමිකම් කීවද ක්‍රිෂ්ණ කියන ඉතාමත් කඩවසම් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක්. ඔහුගේ නළල අඩසඳක් වගේ බබලන. ඒත් මෙහිදී කවියා කළු පැහැති සිරුර ඝන නිල් මේඝ වලාවකට සමාන කරනවා. අපේ සාහිත්‍යයේදී කළු පාට හඟවන්නට කළු කාල වර්ණේ කළු පාට වර්ණය හඳුන්වන්නට අපේ සාහිත්‍යකරුවෝ නිල් කියන වර්ණය යොදා ගන්නවා ඒකට. විභූෂණ දෙවියන් නීල මහයෝධයා වැනි ප්‍රකල චරිත කළු පැහැති. මෙහිදී සුනිල් ආරිරත්නයෝ ක්‍රිෂ්ණාගේ සිරුර ඝන නිල් මේඝ වලාවකට උපමා කරන්නේ අන්නේ නිසයි. මානස විලමෙද රණ තිසරාලනී වෘන්දාවනයේ වසන්තයයි. මොකක්ද මේ මානස විල? මානස විල යනු හිමාලයේ ඇති ප්‍රසිද්ධ විලක්. ඇතමෙක් එය මනංකල්පිත විලක් කියලත් හඳුන්වනවා. මේ මානස විල වෘන්දාවනය ගැන නිතර අපේ සාහිත්‍යකරුවෝ සඳහන් කරනවා. ඒවා මේ ඉන්දියාව තරම්ම ජනප්‍රියයි. රාධාට අනුව මේ මානස විල මැද සිටින්නේ රන් පැහැති හංසයෙක්. ඒ හංසයන් කවුරුවක්වත් නෙව ක්‍රිෂ්ණයි. වෘන්දාවනයේ යනු හිමාලයයි. රාධාට අනු හිමාලයට වසන්තයයි මේ උදා වෙලා තියෙන්නේ. ගහකොළ මලින් බර වෙලා ඇලදොල වැව් ගංගා පිරී ඉතිරිලා යන වසන්ත සමයට වඩාත් සුදුසු කාලයක් කාම සම්භෝගයට තිබේදැයි රාධා අහනවා ක්‍රිෂ්ණාගෙන්. මලේ ගිරේ මදු ගීත කලාවයි තෙඹුවන රැකුමේ ඉසුඹු වෙලාවයි වනරේකාවේ රණ මොනරානෙනි තරුණු පායන රාත්‍රියයි. මලේ ගිරේ කියන්නේ හිමාල කන්දට. ඈත පිළිරැව් දෙන්නේ ක්‍රිෂ්ණාගේ මధుර මනෝහර වස් තඩු රාවේ. එපමණක් නොවේ
ඒ විවිධ අලංකාර කනට මේබිදු වෑහෙන ගීත පවා හෙනවා. පිතුන් ලෝකයේම දෙවියන් විවේක සුවයෙන් ආරක්ෂා කරන මෙබඳු හෝරාවක් තාමත් පටින්නේ සොඳුරු සුයාමයකට විනා අන් කවරෙකට දැයි රාධා ක්‍රිෂ්ණාගෙන් අහනවා. රාධා ජීවත් වෙන්නේ හිමාල අඩවියේ වන ලැහැබක. මේ වනාන්තරය වෙන්වන රේඛාවේ ඉන්නේ කවුද? ගීතයට අනුව අන් කවරෙක්වත් නොව කෘෂ්ණ නම් රණ මොණර තමා ඉන්නේ. ඇයි එහිදී ක්‍රිෂ්ණා රන් පැහැති මොණෙරෙකුට සමාන කරනවා. තරු එළියක්වත් නොමැති මේ රාත්‍රිය කාම සම්භෝගයට සුදුසු නොවේදැයි රාධා පුන ක්‍රිෂ්ණාගෙන් අහනවා. මෙවන් අපූරු ගීත සිංහල ගීත සාහිත්‍ය ගීත වංශ කතාව බබලවන තවත් අපූරු ගීතයක් නොවේද? මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් විශාරද නන්දා මාලිනියන්ගේ මధుර මනෝහර භාවනානුරාගී සංගායනාවෙන් රෝහණ වීරසිංහයන්ගේ කර්ණ රසායන ස්වර සංරචනයෙන් විචිත්‍රවත් වුණු මේ මහගුගී මින විප්‍රලම්භ සුංගාරයේ තරම මොනවාට පැහැදිලි කරයිද?